සීනි වලින් හොරකම් කරා හාල් වලින් හොරකම් කරා කියලා මං කියන චතුර දැන් මොන හරි තොරතුරක් දන්නවනම් එහෙම දෙයක් තියෙනවා නම් ඇත්තටම මේ ආයතන වලට පැමිණිලි කරලා ඒ අදාළ දේවල් යන්න පුළුවන් මම දන්නේ මෙතුමලා කොච්චරක් කරලා තියෙනවද කියලා පැමිණිලි කරලා යනවා අර මොකද ගල් අඟුරකට කරලා තියෙනවා හොඳයි ඇත්තටම මොකද අපි ඔප්පු කරලා තියෙනවා පහුගිය අවුරුද්දේ මාස තුන ඇතුළත මේ ආයතනයේ අම්මාකාරයකට මෙතෙක් නොතිබිච්ච විදිහට ස්වාධීනව ක්‍රියාකාරී වෙනවා කියලා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා මුතුමලාට ඒත් පාර්ලිමේන්තුවල කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කතන්දර නෙමෙයි හැබැයි. අත්තනාරයා කියනවා අහලා මෙතන මෙහෙම එකක් දැක්ක අතන මෙහෙමයි මට ලැජ්ජයි වගේ මේ කුණුහරුප කතා නෙමෙයි. නිශ්චිත සිද්ධිවලට නිශ්චිත පැමිණිලි කරන්න ඔබතුමාලා මම කියන්නේ කිසි බාධාවක් නැහැ. ඒක තමයි පක්ෂ කාර්යභාරය. කිසිම ගැටලුවක් නැහැ. එතකොට කවුරු හරි හොරකම් කරනවා මේවා කරන හැබැයි එහෙම නැතුව කතා කීද මේ ගල්ලඟුරු කතාව මම පොඩි ලාව කියලා පටන් ගන්නකෝ. මේ මොකද්ද අර හදිසි මිලදී ගැනීම නෙමෙයි. හදිසි මිල දෙන්න කියන වෙන එකක්. ඒ ටෙන්ඩරය යම් හදිසි තත්වයකින් දාගෙන දින කෙටි කරලා දාන එක. ඒකේ ප්‍රශ්නයක් වෙනවා චතුර අපි කවුරු හරි ඉලක්ක කරගෙන මෙතන පරීක්ෂණයක් පැමිණිලා කරන්නේ ඒක හොඳයි ඔක්කොම ක්ලියර් වෙන්නේ. එතකොට තමයි. දැන් අර කන්ටේනර් කතාවටත් පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් දාලා තියෙන මාත් එක්ක ඉන්නවා. මම හිතන මාස කිහිපයකින් හොඳට ක්ලියර් වෙලා අවුරුද්ද 30 දෙන්න ගිය බොරුව නැති වෙයි කියලා. මොකද මෙතුමලත් ඉන්න එක. මෙතුමා තිරියන හොඳ නැහැ. මොකද මේක වැඩිපුරම කෑ ගහපු පිරිස ඉන්නවා. එතකොට ඒ නිසා ඒව හිම වෙන එක තමයි හොඳ. අපි ඒකට පක්ෂයි. එතකොට මේ බොරුව අරගෙන යන්න බෑ ඔප්පු කරාට පස්සේ. එතකොට ගල්ලඟුරේකටත් ඔබතුමාලා පරීක්ෂණයක් ඉල්ලලා තියෙනවා. ඊටාම හොඳයි. එතකොට මොකද දැන් මේකේ ඔය දවස් 21 පස්සේ 28ක් කරපු ටෙන්ඩරය ඔබතුමා දන්නවද 10 දිනක් ඉල්ලලා තියෙනවා කියලා. ටෙන්ඩරේ 10 දිනක් ඉදිරිපත් වෙලා තියෙනවා. හරි 9 දිනක් ඉල්ලලා තියෙනවා. එකයි වැඩි. ඔව් ඉතින් කෙටි කාලය වෙලා 10 දිනක් ඉල්ලලා තියෙනවා. ඒතකොට මොකක්ද එක එක්කෙනෙකුට ලබා දෙන්න කියලා මම සැලකන්නේ. ඒක තමයි. නෑ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරා නම් අපි කාටරි ෆේවර් කරා නම් ඒකට දාලා සාක්ෂි තියෙනවා නේද මහත්තයා? ෆේවර් කරන්න කියන මම අහන පළවෙනි ප්‍රශ්නේ අප්‍රේල් මාසේ ටෙන්ඩර් එක කෝල් කරන්න ඕන ටෙන්ඩරය අගෝස්තු 15 වෙනිදා කල් දැම්ම හේතුව මොකක්ද? නෑ මෙහෙමයි. ලබා දීපු හේතුව මොකක්ද? ටෙන්ඩරේට පෙර ලියාපදිංචි නෑ ඒ සාමාන්‍ය වාර කතාවේ මෙහෙමයි ඔබතුමා ඔය ප්‍රශ්නේ අහන්නේ ලියාපදිංචිලා ඉන්නවද ටෙන්ඩරේ මිලදී ගන්න කොච්චර අදාළ කාලේ නෑ අදාළ කාලය ලියාපදිංචිලා අදාළ සුසුකම් සපුරලා ඉන්නවා නැත්නම් ඔබතුමා චැලෙන්ජ් කරන්න. ඔව් නැත්නම් ඔබතුමාලා චැලෙන්ජ් කරන්න. නැත්නම් චැලෙන්ජ් කරන්න. කිසි ප්‍රශ්නයක් නෑ. හරි පැහැදිලිනේ. පළවෙනි එක තමයි 15 වෙනකම් කල් දැම්මේ. ඔබතුමාලාගේ නියෝගයක් බලාපොරොත්තු වෙන්නේ නෑ නියෝගය අපි සහයෝගය දෙනවා කියලා කියන්නේ. අවුරුදු 3ක් ඇතුළත නියෝග ගන්න මෙතන සාධාරණ හේතුවක් තියෙනවද? මෙහෙමයි. ගල්ලඟුරු ක්‍රියාවලිය මම හිතා අදවතුවත් පාර්ලිමේන්තුව ප්‍රකාශ කරා ගල්ලඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය ලංකාවේ මීට කලින් ගියපු ඉතින් මේ ටෙන්ඩරේ 10 දිනක් දාපු එකේ ගියපු එක. හරිද? ඔබතුමා දන්නවද ඊට කලින් අවුරුද්දේ කොහොමද ගල්ලඟුරු ගත්තේ කියලා? ඊට කලින් අවුරුද්දේ නෑ වැදගත් ඒක වැදගත්. ඒක මේකට වෙනස් කරන්න වෙනවනේ. සැපයුම කඩාකප්පල් කර ගැනීමකින් තොරව. එතකොට දැන් ඔබතුමාලානේ දැන් අදත් අර මේක මෙහෙම වෙනකොට නිකන් විදුලි එනවා කියලා ප්‍රශ්නයක් නැහැ. මේක සංවේදී ක්ෂේත්‍රයක්. එතකොට ඒකේ සැපයුම කඩාකප්පල්කාරීත්වයක් කර ගැනීමකින් තොරව කලින් ටෙන්ඩරේ දාන්න දුව කැබිනට් අනුමැතියකින් ගියපු එක ටෙන්ඩර් එකට ගන්න වෙලා තිබ්බනේ. එතකොට ඒක තමයි ඒ විදිහට ගන්න. මම කිව්වේ දෙන්න එපයි කියලා ගන්න නැති කට්ටිය. ඒකටද මොකද්ද එතකොට නජර් මන්තුමා එතකොට අප්‍රේල් මාසේ ඉඳන් අගෝස්තු 15 වෙනකන් ඒ ක්‍රියාවලියට කල් ගියාද? ඔව් කල්යන් නැති. කල්යන් නැති මොකද ප්‍රශ්නේ? නැති කියලා කියන්න බෑ. ඒ කියන්නේ ඔබතුමා නිශ්චිතව උත්තරයක් දෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔබතුමා කිව්වා නම් නෑ ඒ කියන්නේ දැන් මේක නෑ නිශ්චිත උත්තරයක් දෙන්න ඔබතුමා දැන් මේක ඔබතුමාට අහන්න පුළුවන් නේ අපස්තාවනේ. නෑ මම කියන්නේ ප්‍රශ්න පැහැදිලිනේ. මේක තව ප්‍රශ්න තියෙනවද? නෑ ප්‍රශ්න තියෙනවා. ඒතකොට ඔබතුමාගේ නෑ ඔබතුමාගේ ඒතකොට අපිට මට සෑහීම් පුළුවන් උත්තරයක් හම්බුන්නේ නෑ ඒක. දෙවෙනි එක තමයි දැන් අගෝස්තු 15 වෙනිදා කෝල් කරපු එක ක්ලෝස් කරන දවසේ සැප්තැම්බර් 8 වෙනිදා. හරි. ඒතර සැප්තැම්බර් 8 වෙනිදා ක්ලෝස් කරපු එක ඔබතුමාගේ 10 දෙනෙක් ආවා. ඒගොල්ලන්ට විවාදයක් නැහැ. ඕගොල්ලෝ ෂෝට් ටෙන්ඩර් කියන්නේ හදිසි මිලදී ගැනීම කියලා දින 21යි කියලා දැම්මේ. ඒක පිළිඅරන් තමයි ටෙන්ඩර් කරුවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට ආයේ මේක වැරදි කියලා කියන්න බෑ. ඒක හරි. එතකොට ප්‍රශ්නය. එතකොට සැප්තැම්බර් 8 වෙනිදා ක්ලෝස් කරපු ටෙන්ඩරය නොවැම්බර් 6 වෙනිදා වෙනකන් කල් දාගත් මේ අවෝඩ් කරලා එග්‍රීමන්ට් සයින් කරන එක පරක්කු කරේයි. ඒ කියන්නේ ටෙන්ඩරය නෑ දැන් සැප්තැම්බර් 8 වෙනිදා ක්ලෝස් වුණා නම් හරි 9 වෙනිදා වෙනකොට දැන් ඔක්කොම ප්‍රසම්පාදකයවලිය ඒක අවෝඩ් කරන්න තුනනේ. හරි. එතකොට මම අහන්නේ ඒක කල් ගියේයි නොවැම්බර් 6 වෙනිදා. නෑ ඒකේ තාක්ෂණික ක්‍රියාවලිය ඔබතුමාට දිනවක නෑ තාක්ෂණික ක්‍රියාවලියත් ඔක්කොම මට උත්තරයක් දෙන්න ඕනේ. නෑ තාක්ෂණික ක්‍රියාවලිය දීලානේ මන්ත්‍රීතුමා ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටි එකයි ටෙන්ඩර් කමිටි එකයි ඔක්කොම දීලානේ අවෝඩ් එක දෙන්නේ. මගේ අවස්ථාවදී පැහැදිලි දැන් ටෙන්ඩරය දැම්මට පස්සේ 8 වෙනිදා දැම්මට පස්සේ 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දිනවද 9 වෙනිදා දානවද කියන එක නෙමෙයි. ඒකේ ඩිලේ වීම වෙන්න පුළුවන්. හැබැයි ඩිලේ වීම ඇතුලේ වෙන මොකක් හරි වංගුවක් ගහලා තියෙනවද?
අදාළ කෙනාට ඔබතුමා සැකයක් නේ හදන්නේ. ඔබතුමා ඔප්පු කරන්න ඕනේ. ඒ කියන්නේ තාක්ෂණික ඩිලෙවින් තියෙන පුළුවන් ආයතන කොහොන තරම්. හැබැයි එතකොට ඒ ටෙන්ඩරේ අදාළ කාලේ තියෙනවා නම් අදාළ ආයතන ඉල්ලලා තියෙනවා නම් ඒ ඉල්ලපු ටෙන්ඩරේ නිවැරදි ප්‍රසම්පාදන පටිපාටියට අනුකූලව ඒ හරි කොන්දේසි යටතේ ඉල්ලපු ඉදිරිපත් කරපු අයට නම් දීලා තියෙන්නේ. ඒක සම්බන්ධව සපුරලා තියෙනවා. ඒ සපුර තියෙනවා නම් දෙන්න වෙන්නේ මන්ත්‍රීතුමා. නැත්නම් දෙන්න බෑනේ. එහෙම නැතුව දීලා තියෙනවා නම් ඔබතුමාට හෙට යන්න පුළුවන් උසාවි. නෑ නෑ ඉතින් ඔබතුමාට හෙට උසාවි යන්න පුළුවන් මේ රැට මේ එකයි ගහන්නේ. හෙට යන්න උසාවි. හරිද? මේ බරපතල කතාවක් කියන්නේ. නෑ මෙහෙම අපි දැන් මේ ගිහිල්ලා ආයි නිදාගෙන ඉන්න ඒකටම අපි ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙන්න. දැන් මට අවස්ථාවක් දෙන්න. හරි හරි. මට